තිරුවල්ලුවර්ගේ තිරුකුරල් ශීලය වැස්සේ විශිෂ්කත්වය කන්නන්ට ආහාර සපයන්නේත් අනුභව කරන ආහාර නිපදවන්නේත් වර්ෂාවයි. කන්නන්ට ආහාර සපයන්නෙත් අනුභව කරන ආහාර නිපදවන්නෙත් වර්ෂාවයි. මෙම පදයේ තේරුම ආහාරයට ගන්නා අයට ආහාර ලෙස සේවය කරන්නේ වර්ෂාව වන අතර ඔවුන් කන දේ නිපදවයි. එනම් මිනිසුන්ට ආහාර නිපදවීමට ශක්තිය සපයන්නේ වර්ෂාව බවත් ජීවීන් විසින් කෙලින්ම පානය කරන ජලය බවත් මෙම පදයෙන් අවධාරණය කෙරේ. පනතට ගැලපෙන කතාවක් මෙන්න. කාවේරි ගංග මාස ගණනාවක් වියලී ගොස් තිබූ අතරේ එහි අතුගංගාවක් දූවිලි සහිත මාර්ගයක් බවට පත්ව තිබුණි. චෝල රාජධානියේ එම කුඩා ගම්මානයේ සූර්යා එහි මුල් ශක්තියෙන් භූමිය ගිනිබත් කරමින් සිටියේය. ඉලාමරන් නම් ගොවියෙක් තම භූමියේ ඉරිතැලීම් දෙස බලා සුසුම් ලමින් සිටියේ. ඔහුගේ දියණිය අංජලායි ඇගේ ළමා හඬින් ඈගින් මෙසේ අසනු ඇත. තාත්තේ, අපේ භූමිය නැවත හරිතවන්නේ කවදාද? ඉලාමරන් මෙසේ කියනු ඇත. අම්මේ, මේ පොරව විශාල මැටිවඳුනක්. එහි වැඩන එකම බෝග සහල්ය. බත් ඉදුණු තෙක් පිසීමට අහසින් ජලයවත් කළ යුතුයි. ඒ වර්ෂාවයි. ආහාර ලෝලිනිය වනේ ශ්‍රේෂ්ඨ අන්නපූර්ණාන් මතකයට එනතුරු අපි බලා සිටිය යුතුයි. දිගු වේලාවක් බලා සිටීමෙන් පසු එක් සැන්දෑවක අහස එහි වර්ණය වෙනස් කිරීමට පටන් ගත්තේ. අඳුරු වලාකුළු රංචු පිටින් රැස් වූ අතර සීතල සුළඟක් හමා ජීවතුන් මත රැඳී තිබූ දූවිලි අතුගා දෙමිය. පළමු ගිගුරුම් හඬ ඇසුණු විට නගරේම වෙවුලමින් මොහොතකට නැවත පණ ගැන්වුණි. ඉන්පසුව පළමු වෙහි බිඳුව ඉලාමරන්ගේ වියලීගේ නළල මතට වැටී දියවිය. ඉන්පසුව වර්ෂාව ශක්තිමත් වී ධාරානිපාත ලෙස ගලා එන්නට වී පිපාසිත පොළොව ගෑදර ලෙසම මල්පෙනි පානය කළේය. වැස්සේ තෙමමින් මිනිසුන් නටමින් සැමරූහා. ඒ වැස්ස ජලය පමණක් නොවේයි. එය ඔවුන්ගේ ජීවිතය, ඔවුන්ගේ බලාපොරොත්තුවයි. ඊළඟ සති කිහිපය තුල එම දේශය මායාවක් සිදු වූවක් මෙන් සෑම තැනකම හරිත එලියක් පැතිරී ගියේය. ඉලාමරන්ගේ කෙතේ කුඹුරු රන්වන් පැහැයෙන් යුක්ත වූ අතර හිස නමා ගත්තේය. එළවලු වත්තේ වැල් පළතුළු වලින් පිරී තිබුණි. අස්වන්න නෙළන දිනියු මහා උත්සවයක් ලෙස සැමරුණු ලැබිය. එදින රාත්‍රියේ ඉලාමරන්ගේ බිරිඳ මල්ලිකා තම කෙත්වල වගා කරන ලද නැවුසුම් සහල් වලින් සාදන ලද උණුසුම් සුප් එකක් පිසූ අතර සුවඳ ඇති එළවලු ඉෂ්ටුවක් සහ නිවිති ඉෂ්ටුවක්ද පිළිගන්නුවාය. මුළු පවුල මිදුලේ වාඩි වී කෑමට පටන් ගත්තා. ඉන්පසුව නැවතත් වැස්සක් ඇදහැලෙන්නට පටන් ගත්තේය. මෙවර එය ධාරානිපාත වර්ෂාවක් නොවේයි. එය මෘදු වැස්සක් විය. වහලේ මතට වැටෙන සෑම බිඳුවක්ම මිහිරි තනුවක් මෙන් ඇසුණි. වැස්සෙන් තෙමනු ග්‍රස්වල කොළ පැහැය සුවඳ සහ වාතය සමග මිශ්‍ර වූ පස්සුවඳ ඔවුන්ගේ හෘදවත් ස්පර්ශ කළේය. මල්ලිකා විසින් පිළිගන්වන උණුසුම් ආහාර අනුභව කරන අතරතුර ඉලාමරන් දයාස් පියාගෙනේ මොහොත උප්පරිමයෙන් භුක්ති විඳේය. ආහාරයේ රසයට අමතරව වැස්සේ මෘදු ශබ්දය, සිසිල් වාතය සහ තෙත් පොළවේ සුවඳ ඔහුගේ ආත්මය පුරවා ගත්තේය. ඔහු තම දියණිය අංජලායි දෙසට හැර සිනාහවකින් මෙසේ පැවසිය. "දුව, දැන් ඔබට තේරුණාද? අපිට මේ ආහාරය පිසුවේ ඒ වැස්සයි. දැන් අපි කන විට එය මෘදු ලෙස වැටෙනවා, අපිට නැලවිලි ගීතයක් ගායනා කරනවාක් මෙන් නේද? මේ වැස්සේ ශබ්දය, සිසිලස් සහ සුවඳ අපිට තවත් මංගල්‍යයක්." කතාවේ සදාචාරය. ජලකඳන් වැසිවලින් පිරවීමෙන් ජීවීන්ට ඍජුවම පානීය ජලය ලැබේ. තවද කෘෂිකර්මාන්තය එම ජලයෙන් සිදු කරන අතර භෝග වර්ධනය වී ආහාර බවට පත්වේ. මේ ආකාරයෙන් වැසි පමණක් පානීය ජලය සහ ආහාර නිෂ්පාදනය කිරීමේ බලය වේ. එම නිසා මෙම කුරල්පනේ ගැඹුරු අර්ථය වන්නේ වර්ෂාවෙන් තොරව ලෝකයක් නොමැති බවයි. එක කතාවක් හෝ නවෝත්පාදනයක් අතපසු නොකරන්න. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.